උතුම් දළදා හාමුදුරුවන්ගේ තේජානුභාවය චිරාත් කාලයකට ලොව පුරා රාව ප්‍රතිරාව නංවන්නට සංසාරගත ප්‍රාර්ථනයෙන් උපන් සබරගමුවේ ඉන්ද්‍ර නීල මාණික්කය ප්‍රදීප් නිලංග දෑල 1999 වසරේ සබරගමුව මහසමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරයට පත්වෙමින් සිය දිගු ගමන අරඹන්නේ සමන් දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ පෙරදැරිවය. කතරගම මහදේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස 2001 වසරේදී තෙදැති කඳ සුරිඳුන්ගේ ආශිර්වාදය ලත් එතුමන් සබරගමුව මහසමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරයට 2004 වසරේ යලි පත්වෙමින් සිය යුතුකම් කොටස සක්සුදක්සේ අවසන් කළේය. ලාංකීය සංස්කෘතියේ නිතැතින් පිදුම් ලබන මහ දේවාලයන් දෙකෙහි අත්දැකීමෙන් පොහොනිව වර්ෂ 2005දී මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ උභය මහා විහාරයේ ගරුතර මහා සංඝරත්නයේ පුද සත්කාර මැද්දේ සෙංකඩගල නුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩහිඳින වාම ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ ගිහි භාරකාරීත්වය නම් භාරධූර වගකීම වූ දියවඩන නිලමේ ධූරයට පත්විය. එතැන් සිට තුන් කල් දක්නා නුවණින්ද ජාති හිතෛෂී චින්තනෙන්ද නිර්මාණශීලීත්වයෙන්ද ඇරඹුණු සිය දිගු දැක්ම නිසාවෙන්ම 2015 වසරේදී තවත් වසර 10ක මෙහෙවරට දෙවන වරටත් දියවඩන නිලමේ ධූරයට පත්වන එතුමන් දළදා හාමුදුරුවන්ගේ අනුහස ලොව පුරා රාව නන්වන්නට කළ කී දෑත් නන් දෙසින් පැන නගින අභියෝග අවමාන හමුවේ නොසැලුණු ප්‍රතාපවත් ගුණයත් නිසාවෙන්ම සිය මෙහෙවර තවත් දශකයකට රැගෙන යාමේ යුතුයකම සහ වගකීම යලිදු ඉටු කරන්නට වන්දනීය මහා සංඝරත්නයේ දැහිතැති බොදුනුවන්ගේත් ආශිර්වාදයේ ලබමින් ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ධූරයට දෙවන වරටත් පත්වෙමින් දියවඩන නිලමේ ධූරාවලියේ මෙතෙක් 30 වසරක නිල කාලයක් ඉසුළු එකම දියවඩන නිලමේවරයා ලෙසින් ඉතිහාසයට එක් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමනි. දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ මහිමෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් රටත් ජාතියත් වෙනුවෙන් වූ ඔබතුමන්ගේ මහඟු මෙහෙවර සඵල වේවා, සාර්ථක වේවා. වාම ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආශිර්වාදයම වේවා. එවැගේම ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට යම් කිසි ආකාරයක ඔබතුමා විශේෂිත වැඩසටහන රැසක් ක්‍රියාත්මක කරා. භෞතික ඒ වශයෙන් සම්පත් රැසගත් මාලිගාවට ලබා දීමට කටයුතු කරා. ඉදිරි කටයුතු කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ ඉදිරි වසර 10? දළදා මාලිගාවේ 2005 දියවඩන නිලමේ හැටියට තේරීපත් වුණාට එහි කාර්යභාරය ඉගෙන ගන්න, එහි වැඩපිළිවෙල අවබෝධ කරගන්න වසර 5කට ආසන්න කාල සීමාවක් ගත වූ අග අපි අවිවාදයෙන් පිළිගන්න ඕනි. නමුත් මම එවකට 2005 වන විටත් රුහුණු කතරගම දේවාලයේ සබරගමු මහසමන් දේවාලයේ බස්නායක නිලමේව කටයුතු කළා. නමුත් අපි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පරිසරය මා විසින්ම සකසාගත යුතුව තිබ්බා. ඒක මෙහෙම කිව්වොත් නිවැරදි. මම දළදා මාලිගාවට 2005 දී කාටවත් දෝෂාරෝපණයක් කරනවා නෙමෙයි. දළදා මාලිගාව සතුව අඩුම ගානේ ඡායාරූපයක් ගන්න අවශ්‍ය අපි කියන ස්ටිල් කැමරා එකක්වත් තිබ්බේ නැහැ. ඒ වගේම මාලිගාවේ වෙබ් අඩවිය පෞද්ගලික අංශය සතුව තිබ්බා. ඉතින් මූලික එදා 21 වන සතවර්ෂයේට මේ පැමිණි අපි හැමෝම ඒ වකවානුව වෙනකොට අපි මේවට එළඹිය යුතු කාලයක්ව තිබුණා. ඒ නිසාම මම හිතන්නේ අද මේ ඔයගොල්ලෝ රැස් වෙලා ඉන්න මාධ්‍ය ඒකකය තුලින් අපි මේ කටයුතු සියල්ලම ආරම්භ කළා. විශේෂයෙන් මහා ජනතාවට වගේම දේශීය විදේශීය බැතිබතුන්ට සංචාරකයන්ට
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම අබෞද්ධ ජනතාවටම දළදා මාලිගාවේ තියෙන බෞද්ධ ආශ්චර්යයත් ඒ වගේම එහි තියෙන සංස්කෘතික ක්‍රියාවලිය සහ ලාංකිකයන් හැටියට අපි අදහන පිළිගන්න ගරු කරන මේ සිද්ධාස්ථානයක් හැටියට මුළු ලෝකෙටම ගෙනියන්න අපි කටයුතු කළා. එහි පළමු ප්‍රතිඵලය මම හිතන්නේ 2013 දී ටජ් මහල් සංචාරක ආකර්ෂණයට වඩා එහා ගිය ලෝකේ පළමු තැනට දළදා මාලිගාව ඔසවා තබන්න හැකියි. හැබැයි මේ හැම ක්‍රියාවලියක්ම ප්‍රතිඵල දකින්නවට මේ ප්‍රතිඵල ගේන්න අපිට අවුරුදු 10කට වැඩි කාලයක් ගත කරන්න ඕන. ඒක ඒ ගත කළා ඒ කරගත්ත යම් ක්‍රියාවලියක් තුල තමයි දළදා මාලිගාවේ උන්නතියකට අපිට අඩිපාර විවෘත කරන්න පුළුවන් වුණේ 2015 වෙනකොට. ඒ නිසාම මම හිතන්නේ මේ කරපු වැඩපිළිවෙල තවත් ඇත්තටම අර්ථවත් වුණේ 2015න් පස්සේ. 2015න් පස්සෙත් අපේ දළදා මාලිගා ඉතිහාසය දිහා බලද්දී 2018 වසර තමයි අපේ සාර්ථකම වසර. අපි ව්‍යාපෘති රාශියක් කළා. අපි ආදායම් පද්දුවා ඒ වගේම ඉතිරි කිරීම කළා. මේ සියලු දේවල් කරද්දී 2018 වෙනකොට අපි ලොකු ඉදිරියට එන්න හැකියාව ලැබුණා. අපි දන්නා පාස්කු ප්‍රහාරය රටේ ඇති වුණා 2019. මට ඒ ප්‍රහාරය ඇතිවීමත් සමග දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන්ගේ අඩුවක් විශේෂයෙන් විදේශීය බැතිමතුන්ගේ අඩුවක් වුණා 2020 මාර්තු මාසය වෙනකොට කොවිඩ් වසංගතයෙන් මුළු රටම වැහුවා. දළදා මාලිගාවට එන පිරිස නැවතුණා. ඒක ලෝකයේම සෞඛ්‍ය නීති රීති සමග ඒ වගේම හැමෝම බය වුණා. හැබැයි මොන අභියෝග හමු වුණත් දළදා මාලිගාව තුල පවත්වපු දෛනික චාරිත්‍ර ඒ වගේම සේවකයන් නඩත්තු කිරීම සියලු දේවල් අපිට මොන අභියෝග තිබ්බත් කරන්න සිදු වුණා. ඉතින් ඒ අභියෝග හමුවේ ඒ ක්‍රියාවලිය කරන් යද්දි විශේෂයෙන් සංචාරකයන් 2023 ඔක්තෝබර් මාසයේදී තමයි නැවත එන්න ආවේ. ඉතින් අද අපි කතා කරන්නේ මේ 2025 ඔක්තෝබර් මාසය. ඉතින් ඔබත් හිතාගත්ත හැකි මේ අවුරුදු දෙක තමයි මට මේ ආපු ගමන තවත් සාර්ථක වුණේ. ඔබ දැවැන්ත ව්‍යාපෘතියක් ඇටියට අපි නැවත ලෝක ඉටි කෞතුකාගාරයක් නිර්මාණය කළා. ඒ අභියෝග මොනවා තිබුණත් අපිට ලැබුණු හැම ඉඩකඩකින්ම අපිට ලබාගත් මූල්‍ය ප්‍රතිපාදන සහ කළමනාකරණය තුළ අපි දැවැන්ත මට්ටමකට ගේන්න පුළුවන්. 2024 මැයි මාසය වෙනකොට අපේ ඉලක්කය රුපියල් බිලියනයකට ගේන්න පුළුවන් වුණා. දළදා මාලිගාව. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන් උනේ අභියෝග හමුවේ කළමනාකරණයක් කරපු නිසා. ඉතින් දැන් මම හිතන්නේ ඉදිරි දස වසර තුළ මා අදහස් කළ ව්‍යාපෘති විශේෂයෙන් සමාජ සුබසාධනය වගේම ශාසනික උන්නතිය. ශාසනික කියන්නේ කෙටි කාලීන වශයෙන් වෙන්න පුළුවන් දීර්ඝ කාලීන වශයෙන් මෙවැනි මාධ්‍යයක් තුළ ප්‍රකාශ කළ යුතු දේවල් නෙමෙයි. මේ විහාරයේ ගෞතම මහානායකයන් වහන්සේලා සායි නිකායත් එක්කම කතා කරලා අපි ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. ඉතින් ඒවා කරන එක තමයි අපේ යුතුයකම සහ වගකීම වෙන්නේ දළදා මාලිගාව හැටියට. ඒ නිසා අපි ඒ කටයුතු ඉදිරියේදී මනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම මාධ්‍ය සාකච්ඡාවක් නෙමෙයි ඔබ සුවද හමුවක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක. ඒවා ක්‍රියාවෙන් හැමදාම මම හිතනවා ඉතින් නිහතමානීව කියනවා අපි ක්‍රියාවෙන් ඔප්පු කළා තමයි පෙන්වන්නේ. අපි මම හැම විටම මාධ්‍යයට ඇවිල්ලා මාධ්‍ය ප්‍රකාශයක් නෙමෙයි. ඒක ඒ සදාචාරය මා සතුව නොමැති බව හොඳ ආකාරව ඔයගොල්ලෝ දන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ විදිහට කරගෙන යනවා. ඉතින් ඒක ආශිර්වාදයක් වුණා. මම හිතුවා ඔයගොල්ලෝ සියසින් දකින්න ඇති. මම ඒක තමයි අතන මගේ මේ අද සන්තෝෂ වෙන ප්‍රධානම කාරණා. ඡන්ද ප්‍රතිඵලය කියනකොට විනාඩි 2කට වැහපු විදිය ඕගොල්ලොත් දෙමින් නැති. ඒ මල් වැස්සම මට ආශිර්වාදයක් වුණා. දළදා හාමුදුරන්ගේ පිට මට ලැබුණා. ඒ ආශිර්වාදෙම මට ලොකු රුකුලක් කියන එක මම හිතන්නේ හැමෝම තම දැනෙන්නේ නැති. මගේ හිතට දැනුණා මාව දළදා හාමුදුරු මට ආශිර්වාද කළා කියලා. ඒ ආශිර්වාදෙම ඇති මේ දසවසර ඉදිරියට ගෙනියන්න. ඔහුගේ කාලේ කතා වෙච්ච දේ තමයි දැන් ලෝකයේ වෙනත් ආගම් වලට ලෝක ආගම මධ්‍යස්ථාන කරන බෞද්ධයන්ට එහෙම තැනක් නැහැ මේ මාලිගාව එතෙන්ටපත් කරන්න පුළුවන් කියලා. දැන් මේ දසවසරේ ඔබට පුළුවන් දෙයක් කරන්න.
එහෙම මාලිගා පත් කරන්න දෙයක් නැහැ. පත් වෙලා තියෙන්නේ ලෝකේ බෞද්ධයන්ගේම මුදුන් මල්කඩ කියන එක වචනයක් පමණක් නෙමෙයි. මුළු ලෝකෙම දන්නවා. ඉතින් අපිට ඒකට අවශ්‍ය වටපිටාව පරිසරය අපි නිර්මාණය කරලා තියෙනවා. ලෝක බෞද්ධයන්ට පමණක් නෙවෙයි. ඔබ දැන් බැලුවොත් එහෙම දළදා මාලිගාව තුළින් මේ පැමිණෙන සංචාරකයන්ට භාවනාව කරන්න උඩවත්ත කැලේ විවෘත කරලා තියෙනවා. බුදුදහම පිළිබඳව, බුද්ධ දර්ශනය පිළිබඳව විශේෂයෙන් ආධ්‍යාත්මික පැත්ත අද යුරෝපා රටවල් වල දැඩි උනන්දුවක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය භූමිකාව සපයන්න නැතුව යටිතල පහසුකම් සපයන්න නැතුව යටිතල පහසුකම් කියන එක වැරදියට නිර්වචනය කරන්න එපා. අවශ්‍ය පරිසරය ගොඩනගන්න නැතුව කටයුතු කරන්න. ඉතින් ඒකට අවශ්‍ය පරිසරය අපි ඉතින් නිහඬව කරනවා. ඒක ඔබට කියලා මාධ්‍යෙන් කියලා නෙමෙයි. 2005 දළදා මාලිගාවට වඳින්න ආවේ දෛනිකව 2500ක්. අද 15000ක් වෙනවා. සංචාරකයෝ 1000ක් 1500ක් එනවා. ඉතින් මේ தත්ත්වයට ගේන්න අපි මේ ඔබේ නාලිකාව වෙන්න පුළුවන්, ඔබේ මුද්‍රිත මාධ්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ වෙබ් අඩවි වෙන්න පුළුවන්, අපේ සජීව විකාශය වෙන්න පුළුවන්. වසරකට පෙරහැර පමණක් සජීව මිලියන 100ක් බලනවා. ඉතින් ඒ ප්‍රතිඵල එන්න කල් යනවා. ඒ තියෙන අපිට ඕනි මේ ශනික ප්‍රතිඵල. ශනික ප්‍රතිඵල නැතුව අපි මේ 20 වසරක් තුළ ගෙන ආගමන මට වැඩිය මම හිතන්නේ ඕගලන්ට විග්‍රහ කරන්න පුළුවන්. ඒක භෞතික සම්පත් වශයෙන් වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික පැත්තෙන් වෙන්න පුළුවන්, හැම පැත්තකටම කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරලා තියෙනවා. ඉතින් ඒක කරන්න ඉදිරියට බලාපොරොත්තු වෙනවා.